キャンピング එක ජාති ජාති දෙකක් තියෙනක අල තියෙනවා වම්බට තියෙනවා මො නිහොන්ජින්නේ හෙලෝ ගයිස් මං ආවා පොඩ්ඩක් අද අපි කැම්පේ යන හින්දා පොඩි බඩු වගේක් ගන්න උයන්න මොනවද ගැතේ මේ උයන්න ගෑස් එකක් ගන්න රෙඩි බැලුවා මේ මෙහි තියෙන අමුතු ජාතියේ පැක් එකක් මේ පැක් එකට දාලා කින්දා ටික දාලා මේක පැක් වැඩ commission time about 1 hour instant barbecue මේක ඇත්තටම මම හිතන්නේ චාකෝල් එකේ තියෙන එක පැයකින් මම හිතන්නේ ඉවර කරනවා. ඒ පැය ඇතුළත මේක රත් කරගන්න පුළුවන් කෑම. මේක නියමයි. මේ මොකක්ද? simple barbecue set. මේකත් හොඳයි. මොකක්ද දන්නේ මේ දෙක වෙනස? ඕගොල්ලෝ ජාති දෙකෙන්ම ගන්න. මම කප්ස් නම් ගෙදර තියෙන හින්දා ඕනේ නැහැ. හසිත් තියනවා. මේකත් වගේ කෝෆි මේක එක. ගෑස් එකක් නැති එක නෙවෙයි. අපොඩ බලමු මොනවද තියෙන්නේ කියලා. හෙලෝ. ඉතින් ආව සුපර් මාකට් එකට ගත්ත යකිතෝ. ඒ තියෙනවා 20ක්. ස්ටික් 20ක් තියෙනවා. ඒක ඇති වෙයි කියලා හිතනවා අද අපේ කෑමට. හැමදාම මේ හොටෙල් වල නම තිනවට වැඩිය පොඩ්ඩක් මෙහෙම දෙයක් try කරලා බලන්න ඕනේ. අද යමු අපිත් එක්ක කැම්පින්. යෝගට් එකක් ගත්තා. ඊට පස්සේ චීස් ගත්තා. මේ උදේට මොන කෝෆි දෙකක් ගත්තා. ඊට පොඩ්ඩක් සප්පායන් බියර් ගත්තා. お取りください。 ටික ගත්තා. අදට කැම්පින් එක සර්ප්‍රයිස් කරන්න හදන යුකීට හේතුව තමයි යුකී දන්නේ නෑ අද අපි කැම්පින් යනවා කියලා. ඉතින් ආයෙක සර්ප්‍රයිස් කරන්නම තමයි මම. වාහනේ වැරදුනා. වාහනේ පැටලුණා. දෙකක් එක ජාති දෙකක් තියෙනක. තව පොඩ්ඩ වෙන එකක වාහනයක නගින්න. රෑ වුණාට පස්සේ පේන්නේ නැති නිසා දැන් පෙන්නන්නම් මම පුටු සෙට් එක. මේ තියෙන්නේ ටේබල් එක. මම පොලිස් අයියා කෙනෙක් ආවා. ඉතින් දවස් දෙකක් තුනක් තිස්සේ මම මේ වැඩේ ප්ලෑන් කළා. ඉතින් යුකි අද වැඩ යා රෑ 11ට වගේ 10ට වගේ වැඩ ඉවරයි. ඉතින් යා එහෙම ගිහිල්ලා අරගෙන එහෙම කැම්පින් යන්න හිතන් ඉන්නේ. බලමු. අපි දැන් කියු. යුකි.何 今からキャンピング。キャンピングお腹すいた。お腹すいた。ご飯はキャンプご飯どうしようね。ご飯は今日みんなと買い物行ったね。あとはピギアね、ボッティカラゲン。買い物行ったああ。キャンピング今から行くよ。今何時 11時37分今から今からキャンピング。準備しよ何買ったのう。はい。水。ある。はい、ゆきお腹すいたって言ったでしょ。今日のご飯は何でしょう。焼き鳥焼き鳥です。おーすごいいっぱいあるじゃん20本入りいっ10分入り。ぱい入ってるやんそうそうそう。朝コーヒー。うわお茶ある。お酒買った。すごいいつでもお酒ある。うわ美味しそうあと、パックと、かな焼きとうもろこしバーベキューじゃんー。お茶も行くのおちいの行きたいね。行きたいね。まあ、ඉදන්න වහිදන්නෙත් නෑ. වැස්සොත් තමයි මාගේ ඉස්සක. බඩු ටිකට ඔත්ත අඳු නිදා ගන්න මේක. සන්නයි හදන්නේ.
කීද වෙලා? වෙලාව 11:56යි. あと4分で。あと4分で12時ね。අපි ලයිට් එක මෙතනින් හයි කරගත්තා. තව මෙතනත් ලයිට් එකක් හයි කරගත්තා. මෙතන තමයි අපේ පොට් එක. හෙට උදේට බලාගමු කොයි වගේ තැනකද අපි වාහනේ නැවැත්තුවේ කියලා. ඉන්නේ මම. පට්ට කවුලයි guys. කිසි දෙයක් පේන්නේ නැහැ. はい、雪はいつすくね。すぐできるんじゃない？それだけじゃん。もう座ってるやん。もうなってるじゃん。こうするだけ。あ、できてる。できてる。オッケー。うわ、いいじゃんこれ。こうか。ああ、はいはいはい。燃えたら嫌だね。ちょっと増えてきたね。初めてのキャンピングのご飯始まるよ。始まるよ。Puri segutawa. Tahu lah na shape. Ye mau ikut kita. Kayak buat kata. Tare ke yakiniku tare. Papai. Nak kecil. Ya. Hello guys. අපි දැන් කාලේ ඉවරයි. දැන් ඇඳ හදන්න තමයි දැන් බෙද ස්කූටර්. Okay. අපි අද වාහනේ නිදාගන්නේ. Good morning guys. මාග නින්දක් ගියා. මාග ලස්සනයි මෙතන. ඔයාලත් බලන්න. මේ හිතුවටදී මෙතන රස්නේ නෑ. කන්දක් උඩ ඉන්න හින්දා මම හිතන්නේ ගොඩක් cool. අපි දැන් නැගිට්ටා විතරයි. දැන් වෙලාව 9:12යි. බයික් සෙට් එකක් ගන්න. දැන් අපි යන්න හිතන් ඉන්නේ පොඩි ගමනක්. ගිහිල්ලා බලමු. ඉතින් අපි කෝෆි එකක් බොන්න හදන්නේ. බුලම් පාගත් වැඩියේදී. golf scene එකක් යනවා guys. මේ අක්කර වැඩි දෙන්නකට. nice shot. දැන් අපි යන්නයි හදන්නේ. අපි ඇඳගත්තා. විකි ඇඳගත්තා. විකි එකයි ඇඳගත්තා. ඇඳගත්තා. දැන් පොඩ්ඩක් අස් කරන්න හදන්නේ. වාහනේ බවට පත් කරන්න හදන්නේ අපේ කාමරේ.砂利だったからよかったけど草だったらさ引いてでසුරංගන කෙරෙල්ලියේ
අද නුඹ ගැනමයි කතා කළේ නිල්වන්නු වන්තලේ. ඉතින් මගේ යාළුවෙක් ඉන්නවා මේකේ රෙස්ටෝරන්ට් එකේ වැඩ කරනවා. ඌවත් බලාගෙන තමයි යන්නේ කියලා බැලුවේ. යන් ඉන්නවද කියලා බලන්න. අම්මාට සිරි කොල්ලා අම්මේ ලොකු වෙලා මොන නිහොන්ජින්නේ කොහොමද ගයිස් මෙතන ලස්සන හිතා ගන්න බෑ මෙතෙන්ට ආවට. හරික වෙනම ලෝකයක් වගේ. අන්න අතන තියෙනනේ ගයිස්. අතන තමයි සක්‍රීය ගිනි කන්දක තියෙන්නේ. ඔයාලට පේන ඇති. ආ දුම් දාන්න. මේකක් දද අපි මේ එන්නේ කියලා හැදුවා ඇතුළට. thank you. බගන් හැමදාම ඔය කාපි එක මගෙන් කාපුවා. අයියේ. ගොඩක් පිටකට කට්ටිය තමයි ඇවිල්ලා ඉන්නේ. ටූරිස්ට් සෙට් එක. චයිනීස් කොරියන් ඒ කට්ටිය තමයි ඇවිල්ලා ඉන්නේ. මේ පැත්තේ ගොඩක් තිබිලා තියෙන ගිනි කඳු. ඔයාලා අතන තාම පේන ඇති දුමක් දානවා. එතන තියෙන ගිනි කන්දේ දුම් දාලා තාම. කන්ද උඩින් දාලා වැඩි රස්න ගතියක් දැනෙන්නේ නැහැ හුලඟත් එක්ක. මොකෝ වෙන්නේ? එයාලා කියවද? අපි නම් තාම කෑවේ නැහැ. මොකක්ද දෙන්නේ? කට්ටිය අස්සය පිටේ නැගලා යනවා. මොකක්ද දෙන්නේ? කියනවා ෂේනේ. ලස්සන පස්සක් තියෙන්නේ මෙයාට. ඉතින් පව් මෙතන එක අශ්ශෙක් ඉන්න තනිය. හලෝ. කොහමද යාට? අපි කෑ නැද්ද? ඔලින් දින්නේ නිදිමතයි. ඉස්සතයි. පාට එක සමානයි. අපි බල්ලා ඉවරයි. මකරයිකුනේ කොහොන්ත අපි නිකියෝ. අපි කන්න යනවා පොඩි ශ්‍රී ලංකන් කඩයක් තියෙනවා. රෙස්ටෝරන්ට් එකක් තියෙනවා මේ ළඟ. ජපන් කෙනෙක් මම හිතන්නේ කරන්නේ. අපි ඒක දීලා කාලා බලන්න කොයි වගේ කියලා යමු. ඔන්න බලන්න ජපානයේ තාක්ෂණය. හරිද? වාහනේ නම්බර් ප්ලේට් එක ගුවට පස්සේ වාහනේත් එක්ක වැටෙනවා. ඊට පස්සේ ගෙවන්න තියෙන සල්ලි. කිප්පේ අතක්කේ. ඕනි දිගට ගෙවන්න පුළුවන්. සල්ලි දැම්මා. ඕරි. නාමල් මිට සුදු දෝතින් අරන් ඉහිමා උදේ අපි ඇවිල්ලා ඉන්නේ guys රෙස්ටෝරන්ට් එකට වැඩේ තියෙන පොඩක් පොලිම කඩේ 12ට ඕපන් කරන්නේ බලන්නකෝ ඉන්න සෙනඟ පොලිමේ අපි තාම ඇතුළට යන්නේ නැහැ පොඩ්ඩක් රස්නේ ඉඳ එළිය සංග නිහොන්ජි සුයංකජි මෙති සුයංකජි මේ ලංකාවේ වයිෆ්ගේ ගෙදර ඉඳන් තමයි ඉගෙනගෙන තියන්නේ හස්බන්ඩ්. කාලා බලමු, try කරලා බලමු මොනවා වගේ ආසද්ද තියෙන්නේ කියලා. අපා. මේකේ කාඩමම් සෝදක් කියලා. කාඩමම්. パパドとソーセージです。だし少し待ってください。ありがとうございます。わお。すごい。いいですかね。それではご一緒にどうぞ。朝パンダイ。මම ඔය ඩිස්කස් කරනවා කැම එක මොකක්ද තියෙන බණ්ඩක්කා. ආලා තියෙනවා
වම්බට තියෙනවා. තව කැරට් තියෙනවා. මෙතන බීට් වගේ මේක. ඊපස්සේ කජු තියෙනවා. කාගේ දෙකක් තියෙනවා. අපඩම් තියෙනවා. කාබත් එක තියෙනවා. උඩමවත් නැහැ තියෙනවා. මොනවායි කොළ జాතිය. ස්පයිසස් නම් හොඳටම දැනෙනවා. විශ් කතානේ මං කාලා තියෙන සුප්‍රීම ජපනීස් ශ්‍රී ලංකන් රෙස්ටෝරන්ට් එක. කෑම නම් කියලා වැඩක් නෑ. වව්. මේ කෑම වල එන ස්පයිසස් කටට එනකොට මාරම රසයි. කියන්නේ සැර නෑ, ගඳ නෑ, දාඩිය දාන්නේ නෑ. ඉතින් යාළුවනේ අද අපේ වීඩියෝ එක මෙතනින් අපි ඉවර කරනවා. ඊළඟ සතියේ අපි අලුත් වීඩියෝ එකකින් එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. මතකතුව subscribe කරන්න. ජා මතනේ. hello guys කොහොමද? සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඇහුණානේ?